අපේ මැනිකේ ඩිංගක් මෙහාට ආවනම් මේ ලොකු පුතාලා ඇවිල්ලා. මේ එනවා අපේ මහත්තයෝ. පොඩි නැන්දේ. හා ළමයි තෙල් තාච්චිය. අනේ වාසනාවන්. ලොකු පුතාලා කලින්ම ඇවිල්ලා නෙව. අපි මග බලාන උන්නේ. ඔප්පච්චි. රෑබෝ වෙන්න කලින් ආව එකම දැන්. ඉතින් යමුකෝ ගෙට. ඒකනේ අපි මහත්තයෝ. දුර ඉඳන් ඇවිල්ලා මයි දරුවන්ට මහන්සිත් ඇති. යමු ගෙට. මං තේ ඩිංගාවක් කරන්න. අම්මේ කොහොනේ නංගී මල්ලි පේනවත් නෑනේ. කොහේ හරි ගිහලවත්ද? නංගි නම් කුස්සියේ දුවේ. මම මේ කොකිස් ටික පිළිවෙලක් කර උන්නේ ඇයි එක්ක. මල්ලි නම් ගියා මේ කීරිබතට වී ටිකක් කොටන් එන්න කියලා. දැන් නම් එනවත් ඇති මයි හිතේ. ලොකෝ මැලවිලා නේද? මේ ටික අංග මුඩක් ගියා. ඔය එන්න දෙන්න අදක් ගඩාගඩි කරන්න කැලේ පැනලා සෙල්ලම විතරයි. ඉන්නකො මං අප්පච්චිට කියන්න. නේ සුදු පුතාලා ඇවිල්ලා. එන්නකො පොඩ්ඩක් හම්බ වෙන්න. ගොඩ කාලින් කතා ගන්න බැරි වුණානේ. එපා අක්කේ හොරතල් කරන්න. අනේ අයියලා කලින්ම අවුරුදු අරන් ඇවිල්ලානේ. මම මේ මෝලට ගියා වී ටිකක් කොටන්. ඉතින් අයියේ කොහොමද සැපසනීප? බරදන්නේ නැහැ මනලියේ. ඔන්න පටන් ගත්ත දෙන්නගේ හොරතලේ. දැන් ලොකු අම්මා ගැඳුනොත් ජරා කරනවා. සුදු පුතා ගිහින් නාගෙන ඉන්න නාවල් පරාගෙන ඉන්න නතුව. හරි අම්මේ. ලොකෝ අම්මේ අපි ගිහිල්ලා එන්නම්. මල්ලි අනේ අම්මේ අපි ගිහින් එන්නම්කෝ. එහෙනම් පයිසන්ට ගිහිල්ලා එන්නකෝ. තාත්තේ මොකද අනේ අවුලෙන් වගේ? මේ අර රට උඩැක්කී මතක් වෙලා වෙන්නේ නැති. මට ඔයාලගේ සුදු මුට්ටිය මතක් වුණා පුතේ. අන්න සුදු මුට්ටිය ඇවිල්ලා. නේ මගේ පැටවු ටික ලොකු වෙලා. පුංචාට ගොඩාක් තෑග් ගෙනාවා. අදද අවිනංගි ඔව් අක්කේ. තාත්තේ පුතේ අම්මේ කොහොමද පුතේ? හොඳයි තාත්තේ. දුවේ තාත්තට කොහොමද? අප්පච්චි. මහන්සි තමයි දුවේ. යම් ගිහින් ඉඳගෙන කතා කරමු. පොඩ්ඩක් ඉන්න අම්මා. මම ගෙනත් ගිෆ්ට්ස් බලලා ඉන්නකෝ.
මොකට කරදර වුණාද දුවේ? ඕක අම්මටයි අප්පච්චිටයි. අක්කේ මේක ඔයාට. නංගි මං හිතන්නවට වැරදිලා මේක මට නෙමෙයි. නෑ අක්කා. please try to understand අනේ. අපි අතර පරණ තරහවල් තියෙනවා තමයි. ඒත් ඔයා මතක කරලා අපි ආදරෙන් ඉමු. ඔයා තරහ වුණාට මං ඔයාට ආදරේ. පරණ කෝන්තර මොකටද නංගි? එහෙනම් මේ අලුත් අවුරුද්දේ අපි හැමදාම සතුටින් ඉමු. එහෙනම් මේ අලුත් අවුරුද්දේ පරණ හිතවත්කම් අලුත් කරගෙන සහෝදරත්වයේ දෑත් දිගු කරගෙන බැඳීම් ශක්තිමත් කරගන්න අපි හැමෝම හිතට ගමු. එසේනම් ලැබුවා වූ මේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතර සෞභාග්‍ය සපිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.